හෙලෝ කොහොමද ඔයගොල්ලන්ට ලස්සන දවසකට ආදරයෙන් පිළිගන්නවා. අපි බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. උදේට නැගිටලා උණු වතුර එකක් බොන එක තමයි මගේ පළවෙනිම දේ. වෙලාව නම් හැබැයි උදේ 9යි. දත්ත් මදින ගමන් චුට්ටක් යන් එළියට. මගේ අත ජාත මිත්‍රය දෙන්න. තෙල් ටිකක් ගාලා ඔළුව මසාජ් කරගෙන තමයි මම දැන් හදන්නේ. කරපිංච එහෙම දාගෙන ගෙදරම හදාගත්ත තෙල් තමයි මම මේ ඔළුවේ ගාන්නේ. කොණ්ඩයට හරියට මම නම් තෙල් ටිකක් ගානවා. දැන් හොඳට ඔළුව මසාජ් කරගන්න ඕනි. මොන තෙල් එකක් ගෑවත් මසාජ් කරන එක තමයි වැදගත්. ඔයගොල්ලෝ ආසයිද රඹුටන් කන්න? ඉතින් මම දැන් හාල් ටික හොදගත්තා. දැන් ලිප හදාගෙන හාල් ටික ලිපේ තියන්න තමයි යන්නේ. දැන් මං හදන්න යන්නේ පරිප්පුයි පිත්තරයි බණ්ඩක්කනම් හදපුවා තියෙනවා. ඒ නිසා පරිප්පු හදලා පිත්තර දෙකක් බැදගන්න තමයි යන්නේ. අප සුදු මහත්තයා ඉතින් අර පිටිපස්සට එලා බලන් ඉනවා මොකද කරන්න කියලා. දැන් තාච්චියක් හොදගෙන පරිප්පු ටික හදන්න තමයි යන්නේ. පරිප්පු ටිකත් ඇටයකට දාගෙන හොදලා දෙතුන් පාරක් හොදනවා මම. ඊපස්සේ ඉතින් අපි මේ අඩම කුඩම ටික දාගෙන තෙම්පරාදුවක් දාලා තිමේට කිරිමිටක් දාමු. හරි දැන් ඉතින් පරිප්පු වැඩත් ඉවරයි. අපි දැන් බිත්තර දෙකත් බැදගමු. බිත්තරත් රෙඩි. දැන් මං කන්නේ පරිප්පු බණ්ඩක්ක බිත්තර. අපි නංගි සෝසුත් දාලා මේ ඉන්න මගේ චූටි පැටව දෙන්න. මෙහෙම තමයි ඉතින් උදේ වරුව ගියුනේ. අලුත් වීඩියෝ එකකින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. මම ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ ගිහින් එන්නම්. බයි බයි.